අයිබෝන් අද මේ කෙටි වීඩියෝයින් ඔබ සමග කතා කරන්නට යන්නේ බඩ කැක්කුමක් සහ උණක් ගැන පැමිණිලි කරමින් රෝහලට යන රෝගියෙකු ගැන. රෝහලේදී කරන ලද පරීක්ෂණ වලින් හෙළි වුණේ ඔහුට හෙපටයිටිස් A නැමැති රෝගී තත්ත්වය වැළඳලා තියෙන බව. මේ ඔහුගේ අක්මා පැතිකඩ. ඔබට එය අසාමාන්‍ය බව දැනගන්න පුළුවන්. පසුව ඔහු ප්‍රතිකාර සඳහා අප වෙත පැමිණුණා. මිනිත්තු කිහිපයක් ඇතුළත අපට ඔහුව සුවකිරීමේ හැකියාව ලැබුණා. ප්‍රතිකාරයෙන් පසු වහාම ඔහු ලබාගත් අක්මා පැතිකඩ දෙවුණු රූප සටහනේ සටහන් වෙනවා. අක්මා එන්සයිම දැන් සාමාන්‍ය බව ඔබට දැක ගන්න පුළුවන්. අසාමාන්‍ය අක්මා පැතිකඩක් ඇති කළ හැකි විවිධ ගැටලු තියෙනවා. වඩාත් පොදු හේතු අතර හෙපටයිටිස්, පිළිකා, මේද අක්මාව, සිරෝසිස්, පිත්තාශය අවහිරතා, විෂද්‍රව්‍ය ආදිය ඇතුළත් වෙනවා. ගැටලුව කුමක් වුණත් ශක්ති සුව කිරීම මගින් ඒ සුව කරන්න පුළුවන්. ඔබ එවැනි තත්ත්වයකින් පෙළෙනවා නම් කරුණාකර ශක්ති සුව කිරීමේ සැසියක් සඳහා අප හා සම්බන්ධ වන්න. ඔබ ලෝකයේ කොතැනක සිටියත් දුරස්ථ සුව කිරීම ප්‍රතිකාර සඳහා යොදා ගන්න පුළුවන්. අයිබෝන්